සාදුකාරයක් දෙන්න කවුරුත් ගෞරවනීය අපේ පඬිත් හාමුදුරුවන්ගේ අවසරයි සදාවත් බෞද්ධ පින්වත්නි දැන් අපි කපිලවස්තුපුරේ ප්‍රධාන තැන තමයි දැන් අපි මේ දෙපස බලන්ද අදි නමේක සාකාර දික්ටි කියන මේක රජමාලිගාවක ආරක්ෂාව පිණිස දියාගල ඒකාර ප්‍රාකාර එහෙම තමයි තියෙන්නේ දැන් දියාගල අපිට තවම හොයලා නැහැ ප්‍රාකාර තමයි හොයලා තියෙන්නේ මේ වටේම වට කරලා තියෙන මේ ප්‍රාකාර තමයි තියෙන්නේ දෙපැත්තේ මේක පස්නාහිර දුරුටු මාලිගාවට යන පස්නාහිර දුරුටු තමයි තියෙන්නේ එතකොට මේ මාලිගාවේ ශාල භූමි භාගයක් තියෙනවා අක්කර 75ක් තියෙනවා ඒ ඔට්පිටායේ සිද්ධාර්ථ කුමාරයා දුවපෙන විද්‍යාව කියන මෙතන තමයි දැන් අපි ඊයේ ලුම්බිනි මම පුදාගත්තා ඒ ලුම්බිනියේ උප්පත්තිය ලැබුවන් පස්සේ මං කිව්වා කපිලවස්තුවට ඒ ගැප් පෙරහැර නැවත ඒ ගැප් පෙරහැර එවිල නතර වුණේ මෙතන තමයි සිද්ධාර්ථ කුමාරයා එතකොට උපන්දා ඉඳලා වසර 29ක් හැදුනේ වෙන්නේ දුවපෙන විදිහේ පොළවේ තමයි ඒ කියන්නේ සුද්ධෝදන රජුගේ මාලිගාව භූමිය තමයි තියෙන්නේ ඉතින් මේ තොරතුරු පිළිබඳව අපි යමින් ගමන් කීකේ යමු ඊට පස්සේ වැඩේ දෙකම වෙනවා අපි ඉස්සරහට දැන් අපි කපිලවස්තුපුරේ දැන් මෙහි ඓතිහාසික තොරතුරු පිළිබඳව අපි දැනගන්නවා නම් මම ඊයේත් මතක් කළා මේ දඹදිව ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ දඹදිව කියලා කියන්නේ මහරජවල් 4ක් සහ 16 මහා ජනපදයේ අංග මගධ කාසි කෝසල කියන මහරජවල් 4ට යටත් ප්‍රාන්ත 16ක් අපි බෞද්ධ සාහිත්‍යයේ ඉගෙනගෙන තියෙන්නේ 16 මහා ජනපද කියලා ඒ 16 මහා ජනපදයේ එක ජනපදයක් තමයි සාක්‍ය ජනපදයේ ඒ සාක්‍ය ජනපදයේ අගනගරයේ කපිලවස්තුපුරේ එතකොට මෙහි සාක්‍ය වංශික රජදරුවෝ තමයි රාජ්‍ය කළේ ඒ සාක්‍ය වංශිකෝ ඒ රජ පෙළපත ගොඩනැගුණේ කොහොමද කියලා ඓතිහාසික තොරතුරු කිතින් අපි කල්පනා කරලා බලනවා නම් සාක්‍ය කියන මේ වචනේ කොහොමද හැදුනේ කියලා අපි ඓතිහාසික තොරතුරු අරන් බැලුවොත් එහෙම ඔක්කාක රජුගේ බිසෝරු දෙන්නෙක් ඔක්කාක රජුගේ බිසෝරු දෙන්නගේ බාලයෙක් කෙනා තමන්ගේ පුතාට රාජ්‍ය ලබා දී යුතු නිසා වැඩිමහල් පුතුවරුන්ට බලි පහ කරලා ඒගොල්ලෝ පිටස්තර පළාතකට යවුවෝ කියන කාරණාවයි සටහන් වන්නේ. ඉතින් ඒ අය ඇවිල්ලා මේ භූමිය තමයි රාජ්‍ය ගුණගේ. එතකොට රාජ්‍ය ගුණගන්ට දැන් කපිල කියලා කියන්නේ ඍෂිවරු කියන නම. වස්තු කියලා කියන්නේ කපිල ඍෂිවරයා වාසය කරපු ස්ථාන. එතකොට මේ සාක්‍ය ජනපදයේ කපිල වස්තුව කියන නාමය ලැබිලා තියෙන්නේ කපිල මුනිවරයාගේ අසපු අසල නැත්නම්
කපිල මුනිගේ අසපුවේ හිටියතන ගොඩනගාපු නගරේ නිසා තමයි කපිල වස්තු කියලා නම ඉන්නේ. එතකොට මේ කපිල වස්තුවේ ඒ ඔක්කාක රජුන්ගේ දරුවෝ 5 දෙනා මෙතෙක් ඇවිල්ලා එයාය රාජ්‍ය කරගෙන යනකොට මේ පිය රජතුමා කියන ඔක්කාක රජුරෝ චරිත්‍රසෝ ඇවිල්ලා මගේ පුතු මොනවද කියන්නේ කියලා බලන්ට යොලතියි. ඒ බලන්ට යවහම ඒ පුතුවර පස්සෙනාම මේ ස්ථානයේ පොඩිට දැක්කනේ රාජ්‍ය පාලනය කරගෙන යනවා කියන ආරංචිය ලැබුණා. ඒ ඔක්කාක රජු දීපු අපතනා මගේ පුතු වරු සත්‍යෝ කියන හැටි. එන්නේ මේනා තුම්මා හරිය සම්පූර්ණ නැත්නම් රාජ්‍ය පාලනයට සුදුසු රාජ්‍ය පාලනයේ ඉලහකු කියන අර්ථය තමයි සත්‍යෝ කියන වචනේ ඔක්කාක රජතුමා පරිචය කරේ. මේ සත්‍යෝ කියන වචනේ පස්සේ සාක්ෂිමයි කියන එක ඓතිහාසික පුරුතේ හොයාගෙන ගවේෂණය කරන ඒ උත්පත්තියේ මතයි. එතකොට ශාක්‍ය වංශය සහ කපිල වංශය ගොඩනැගිච්ච මූලික වුණේ ඔක්කාක රජුගේ පුත්‍රය. එතකොට ඒ ඔක්කාක වංශයේ ඉච්ඡ ශාක්‍ය වංශිකය තමයි එතකොට මේ පාලනය ගෙන ගියේ ශාක්‍ය ජනපදයේ ගොඩනැගුණේ කපිල වංශය ගොඩනැගුණේ. එතකොට කපිල වංශ පුරේ අපේ බෞද්ධ ඉතිහාසයේ ඉතිවන්නේ ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ කියන්නේ 8 වෙනි සියවසේ ඉඳලා 6 වෙනි සියවසේ තමයි අපේ බෞද්ධ ඉතිහාසයේ ඉතිවන්නේ මේ කපිල වස්තු නැත්නම් ශාක්‍ය ජනපදයේ කියන එක. එතකොට මේ ශාක්‍ය ජනපදයේ කපිල වස්තු නගරයේ සුදෝම් රජුගේ වාරේ ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ මහා මායා දේවිය සුදෝම් රජුවා රජකරගෙන යන විට දේශතාන ඒ පොතල දාව ඒ උපත ලැබී. එතකොට මේ ප්‍රදේශයේ මේ භූමියේ කියනවා මේ භූමියේ මේ පොළොවේ තමයි සිද්ධාර්ථ දේශතානෝ වතර 29ක් හැටින් වෙන්නේ. මේකේ ඉති ඉල්ලකලේ ඉතින් අසක් මුලක් නෑර දෝස්තාවගේ පාදිස්පස්සේ ලබාපු කුණ භූමිය තමයි මේ වර්තමානයේ තිලවරා කෝට්ටන හඳුන්වන මේ භූමිය. එතකොට මේ භූමියේ වසර 29ක් සිද්ධාර්ථ දේශපාලන ඒ ලෞකික සැප සම්පත් භුක්ති විඳින්නේ වසර 29ක් කාලයක් ගත කළ ලද භෞතික උත්පත්ති. මේ වෙන කෙනෙක්. නෑ වෙන කෙනෙක්. ඉතින් මේ උපන්කාරයේදලා වසර 29ක කාල පරිච්ඡේදයේ තුල සිදුවී කොහොමයක් අපේ මතකයට නැගෙනවා. විශේෂයෙන් ශාක්‍ය වංශිකයන්ට ආවේනික චාරිත්‍රවාද ධර්මයන්ට අපෝසතාවකින් සම්බන්ධ වුණු ඒ සිදුවීම් උදසිරිතේ ඒ සිදුවීම් අපේ මතකයේ නැගෙනවා. නන්තදීමු සේදලා අකුරු ජීවි හිත හැදෑවි හිත දැක්වීම විවාහය සතර පුර නිමිති දැකීම වත්මගුල වගේ උදසිරිතේ අපි කුටි කාලේ ඉගෙනගත්තු ඒ බොහෝ සිදුවීම් සිද්ධ වුණේ මෙන්න මේ පින්තොලේ. ඉතින් වසර 29ක් ඒ ජීවත් වුණු වහන්සේ එහෙමත් දවසක වීදි සංචාරයේ ගිය වගේ අපි අහලා තියෙනවා.
මාලිගාවල් නේද රත්න සුරත්න සුව කියලා මාලිගාවල් අපි අහලා තියෙන පුරුපුරුදු වචන තුන සිද්ධාර්ථ කුමාරයා විදුවේ සුදුන් වතුරා අප්‍රමාණ වෙහසක් ගත්ත පුතා කවුද හරි සක්විති රජ කෙනෙක් කියලා මේ ශාක්‍ය වංශයේ ඉදිරියට ගෙන යාවි කියන ඒ දුබලාපුරුත්වයක් තිබුණා. රත්න සුරත්න සුබ කියලා කියන්නේ අද විතරක් නෙවෙයි ඒ කාලේ මහරජුක නැති මාලිගාව. පුතාව ආරක්ෂා කළ යුතු නිසා ඒගේ මේකුත් උපක්‍රම උපායන් යොදලා පුතාව ඊගේ රඳවා ගැනීම චේතනාවෙන් තමයි සියල්ල කළේ. වයස අවුරුදු 16 දී යකෝතරා විවාහ කළ දීලා ලෞකික බන්ධන ඇදපද තබන්න උත්සාහ කළා. මේ වගේ සිදුවීම් රාජ්‍යන්ත දෙලේ හැකි ජීය හැකි හේම දෙයක්ම කළාද මොකද මේ පුතා කවුද සක්විති රජ කෙනෙක් කියලා මගේ වංශයේ බබළුවයි කියන ඒ ප්‍රාර්ථනාවයි. ඉතින් එසේ කළත් එදා වීදි සංචාරයේ යන විට සතර පෙරනිමිත්ත දැක්ක ඒ සතර පෙරනිමිත්තේ වෛරාගික සිතුවිල්ල පහළ වුණාය. ඒ වෛරාගික සිතුවිල්ලේ ප්‍රතිඵලයක් හැටියට මේ ලෞකිකත්වයේ ඉඳලා අවබෝධතාන ලෝකෝත්තර ගමන ගියයි කියලා මොන පොතේ සඳහන්. ඒ ලෝකෝත්තර ගමන නැත්නම් මහා අධිනිෂ්ක්‍රමණේ සිද්ධ වෙන්නේ මෙන්න මේ භූමියේ ඉඳලා මේ නැගෙනහිර දොරටු. සිද්ධාර්ථ කුමාරයා මහා අධිනික නිෂ්ක්‍රමණය කරපු දොරටු තමයි දැන් අපි දස්නාහිර දොරටුවේ තමයි ඇතුළේ මේ නැගෙනහිර දොරටු. එතකොට මෙතනින් මේ ద్వාරයෙන් තමයි මහා අධිනිෂ්ක්‍රමණය කලේ වර්තමානයේ භාවිතා වන මහා අධිනිෂ්ක්‍රමණ ద్వාරය කියලා කියන්නේ මේ ඉතිරියේ තියෙන දොරටුවයි. එතකොට මේ දොරින් මහා අධිනිෂ්ක්‍රමණය කියන වචනේ අටුවාචාරින් වහන්සේලා විස්තර කරන්නේ නැවත හැරී නොයන ගමනක්. නැවත හැරී නොයන ගමනක්. ඉතින් ඒ වගේ ගමනක් අදෝස්ථානෝ මේ ලෝක සත්‍යයේ හිතසුව පිණිස කීර්ති සියලුම සැපසම්පත් ඒ කුරුතිනේ හැටියට උන්වහන්සේට ලැබිච්ච අප්‍රමාණ භෝග සම්පත් පරිවාර සම්පත් ඒ සියල්ල දාලා කියලා මේ ලෞකිකත්වයේ මිදී ගිය ඉරුතුයි මේ නැගෙනහිර දොරටුව. එතකොට ඒ මහා අභිනිෂ්ක්‍රමණය කළ බෝසතාණෝ වසර 7කට පසුව නැවත මේ කපිලවස්තු පුරයට වැඩම කළ අවස්ථාව අපිට මතක් වෙනවා. අපි ඉගෙන ගත්ත බෞද්ධ සාහිත්‍යයේ බෞද්ධ පිටක සාහිත්‍යයේ සඳහන් වන බොහෝ චරිතයි. ඉතින් කපිලවස්තු පුරයට බුදුහාමුදුරුවෝ වැඩි කොහොමද කියලා අපි චුට්ටක් පොටි පොත්පත් ආශ්‍රයෙන් අපි දැනගන්නවා නම් විශේෂයෙන් අපිට මතක් වෙනවා අපේ බුදුහාමුදුරුවෝ එදා බුද්ධත්වයේ ලබාගෙන බරණැස සත්සතිය ගත කළා. ඊට පස්සේ බරණැස වැඩම කරලා පස්වග මහණුන්ට ධර්මචක්‍ර ප්‍රවර්තන සූත්‍රය දේශනා කරලා අනත්ත ලක්ෂණ සූත්‍රය දේශනා කරලා ඒ අයට සසරින් ඈතර වෙන්නට මඟ පාදා දීලා ඊට පස්සේ වඩිනා ගමනේ යස කුල පුත්‍ර නේද මතකද ඒව මතක් කරගන්න පොඩි කාලේ ඉගෙන ගත්තේ යස කුල පුත්‍ර ඒ සමූහයත් මහාන කරමින් ඉදිරියට වැඩම කළ බුදුහාමුදුරා. එතකොට ඒ අවස්ථාවෙත් තමයි 69ක් භික්ෂුන් වහන්සේලා උදෙසා අමතලා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ චරත භික්ඛවේ චාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය කියන ඒ වැකියේ දෙන්න එකමග නොයන්ට
එක්කෙනා එකමග යන්න නේද? දැන් කියන්නේ විශාල දඹදිව කියන්නේ විශාල රටක් නේ. ඒ නිසා දෙන්නේ ගිහිල්ලා මේ ධර්ම ප්‍රචාරය කරන්න එපා. එක්කෙනා එකමගයි. ඒ ගිහිල්ලා මිනිස්සුන්ට මේ ධර්මයේ කියලා දෙන්න කියලා ඒ අයව උන්වහන්සේලා පිටක් කරලා යවලා බුදුරජාණන් වහන්සේ වැඩම කළේ බිම්බිසාර රජුගේ රට. කියන්නේ දැන් මගධ දේශයේ කාලේ භාවිතාවනේ මගධ දේශේ අගනගරයේ තමයි රජගහ නුවර මේවත් අපි බලන්න යනවා ඉස්සරහට. ඕක පිළිවෙලින් මතක තියාගෙන බුදුහාමුදුරන්ගේ ගමන. එතකොට මගධ දේශයේ අගනගරයේ වූ රජගහ නුවර නැත්නම් බිම්බිසාර රජුගේ රාජධානියට උන්වහන්සේ පැමිණුණා. ඉතින් බිම්බිසාර රජුගේ කලින්ම ප්‍රාර්ථනාවක් නැත්නම් ආරාධනාවක් තිබුණා මතකද? සත්‍ය ගවේෂණය කරගෙන යනකොට මේ ශාන්ත ස්වරූපය දැකලා බිම්බිසාර රජු පැහැදිලා නේද එදා මගේ රාජ්‍යයෙන් භාගයක් දෙන්නම් ඔබ වහන්සේ මගේ රටට එකතු වෙන්න කියලා නේද ආරාධනා කළේ. ඉතින් එදා සිද්ධාර්ථ කුමාරයා සදාන් කළේ මම සක්විති රජකුමාර දාලා මේ ආපු ගමනක් මේ නේද? එහෙම නේද කි? සක්විති රජකුමාර දාලා ආවේ ඉතින් මේ මට මේ වගේ රාජ්‍ය බලාපොරොත්තු නෙමෙයි මං ආවේ කියලා. ඊවන් පස්සේ බිම්බිසාර රජු ආරාධනා කළා ඔබ වහන්සේගේ ඒ ප්‍රාර්ථනා මුදුන්පත් වෙච්ච දවසක මගේ රාජ්‍යයට වදින්නයි කියලා. අනේ ආරාධනාවෙන් තමයි අර 69ක් මහරහතන් වහන්සේලා පිටක් කළ උන්වහන්සේ රජගහ නුවරට වැඩම කළා. ඒ රජගහ නුවරට වැඩම කළාන් පස්සේ පූජා කරපු බුද්ධ ශාසනය පළවෙනි පන්සල තමයි වේළුවනාරාමය. මේ වේළුවනාරාමයේ වැඩ ඉන්නකොට තමයි සුදෝංග රජුට ආරංචිනේ දැන් පුතා පුදු වෙලා බුදු පුතා දකින්න ආසයි බලන්න ආසයි මරෙන් තිස්සල ගෝපරේ බුදු පුතාමයි ගමට වඩවා ගෙන්න ඕනේ කියලා පණිවිඩකාරයෝ පිටක් කරේ මෙන්න මෙතන ඉඳලා තමයි. එතකොට බණපොත් වල සඳහන් වෙනවා එක ඇමති ගානේ දහසකුත් තීසමක දහවතාවක් යවුවා. මොකද ඇමති? බුදුන් දකින්නේ පින් ඇති අය නේද? අපි සිංහල සින්දුවක් තියෙන පින් මදි වෙන්නේ ඒකයි අපි සංසාරය කියලා නේද? ඉතින් බුදු කෙනෙක් දැක්කනම් නිවන් දකින්න එක නේද? ඉතින් කපිලවස්තුන් පඩගෙන ගියේ හැමදෙනාම කියලා මහණුනා රාත්තුන ආපෝ ආවේ. ඉතින් අවසාන වරට තමයි කාලුදායි කියලා මතකද? කාලුදායි කියන්නේ බුදු සිද්ධාර්ථ කුමාරයා උපන්දාම ඉපදිච්ච කෙනා. පොඩි කාලේ ඉඳලා එකට හැදුණු වෙන්න කියන මේ පොළොවේ දෙන්න තමයි සිල්ලම් කොල්ල දෙන්නේ දවසට. ඉතින් ඒ කාලුදායි එතකොට පස්සේ කාලේ ඇමති කෙනෙක් වුණා නේද සුදෝංග රජුයි. මේ කාලුදායි ඇමතිවරයාට සුදෝංග රජුට මතක් කළා. ඔයත් එක්ක පොඩි කාලේ නේද සිද්ධාර්ථ කුමාරයා හැදුණු වෙන්නේ දැන් මං 9009ක් දැන් පිරිස යවුව බුදුහාමුදුරා වඩමන් එන වැඩි නෑ. ඔයාට පුළුවන් මේක කරන්න කියලා මේ කාලෝදය ඇමතිවරයා තමයි පිටක් කරේ. ඔයා කියන දේවත් ආයි කියලා බුදුහාමුදුරා වඩමල දෙන්න මට කියලා. ඉතින් කාලෝදය ඇමතිවරයා ඊට පස්සේ අවසර ගත්තා මහානයට මට මහානයට අවසර දුන්නොත් පමණයි ඔබ යන්නේ කියලා. ඒ අවසර ලබාගෙන බුදුහාමුදුරා ගාවට ගිහිල්ලා රජගහ නුවර කාලයක් ඉඳලා ඊට පස්සේ වසන්ත කාලේ එනකම් මේ බලන්න. මොකද මේ සීත කාලේ පයින් එක හැක නේද? සීත කාලේ වුණා නම් පයින් එන්න බෑ. රස්නි කාලේ වුණා නම් එහෙමයි. මේ සෞම්‍ය දේශගුණික වාතාවරණයක් ඇතිවන්නේ වසන්ත කාලේ. ඒතර වසන්ත කාලේ එළඹෙන සමගම බුදුරජාණන් වහන්සේ ගාවට ගිහිල්ලා කාලුදායි මහරහතන් වහන්සේ මතක් කරනවා. පිය රජුවා මක බලන් ඉන බුදුහාමි වටිට්ටය කියලා ගමට මේ සුදුසුම කාලේ කියලා. අනේ ආරාධනාව පිළිරගෙන තමයි දා. තනියමනේ 20000ක් මහරහතන් වහන්සේලා පිරිවරා. එතකොට කපිලවස්තුට වදිනකොට 20000ක් ශ්‍රාවකයෝ ඇතිලා. ඒ කපිලවස්තුවේම ගියානේ 10000ක් නේද? ඉතින් ඒ යවට තුම් බෑ ජටිලියෝ යොකෝම නේද? බුද්ධ කියන වචනේ ඇසූ සැනින් පැහැදින ස්වරූපයක් ඒ කාලේ තිබුණා අපිට මතකයි.
සුදත්ත සිටුවරයා බුද්ධ කියන වචනේ රජගහ තමයි හම්බුනේ. සුදත්ත කියන්නේ අපි දැන් සවැත් නුවර ජේතවනාරාමයේ මල් පූජා කළේ ඒ පන්සල හදා දීපු සිටුවරයා තමයි සුදත්ත සිටුවරයා. පස්සේ අනේ පිටු සිතානන් කියලා නම ඇති වුණා. ඉතින් ඒ වගේ ස්වරූපයක් තිබුණා බුද්ධ කියන වචනේ ඇසූ සැනින් ලොකු පැහැදීමක් සතුටක් ඒ හිතේ දැනෙන්නට. ඒ හන්දා ඒ ඇයෝ කොම එකතු කරගෙන කියන්නේ 20000ක් මහරහතන් වහන්සේලා පිරිවරාගෙන මුළු පළාතම කාවතින් බබළුවමින් මාස දෙකක් පයින්ම වැඩම කරලා තමයි මේ කපිලවතුර ළඟ. කියන බුදුහාමුදුරේ ජීවන ගමනේ දීර්ඝතම ගමන මේ. මැදින් පුරපසළොස්වක පොය දවසට එහින් පිටත්තුනේ වෙසක් පොයට තමයි කපිලවතුර ළඟා වෙන්න පුළුවන්. එතකොට මේ ගමට ළඟා වෙන මොහොතේ මේ ගම පේන තෙක් මානයක ඉඳන් ගම දිහා බලාගෙන භික්ෂුන් වහන්සේලා අමතල බුදුහාමුදුර කියපු වචන පෙළක් අපට මතක් වෙනවා. මතකද? කිඹුල් වතින් හමන සුලගත් සැපෑ කියලා අපි කොච්චර අහලා තියෙනවද බණහනවල නේද? අන්න මේ දිහා බලාගෙන තමයි දා බුදුහාමුදුර සුලගත් සැපෑ කියලා ප්‍රකාශ කළේ. ඒකත් විශේෂත්වයක් මේ පුරවරේ බුදුහාමුදුර කොහෙවත් වැඩලා එහෙම ප්‍රකාශ කළා කියලා අපි අහලා නැහැ. මේ ගමට වැඩි වෙලා තමයි ඒ ප්‍රකාශයක් කළා තියෙන. මොකද හේතුව වසර 29ක් හැදුණු වෙන්නු ගම්බින් පියස නේද මේක හුරු පුරුදු ගහකොළු පරිසරය මේක. ඉතින් මේ වැඩිහාම සතුටක් දැනෙන එක සාමාන්‍ය දෑ නේද? අනික මේ කපිලවස්තු භෞගෝලික පිහිටි කොහොමද කියලා කියනවනම් දැන් මේ නැගෙනහිර මේ උතුරු කර. එතකොට අපි අහලා තියෙනවා එවරෙස්ට් කන්ද ගැන නේපාලයේ තියෙන. අහලා තියෙනවද? ඒ හිමාල කඳ වැටියේ තියෙන මෙන්න උතුරු කරේ සම්පූර්ණයෙන්ම හිමාලය. එතකොට ඒ සිසිල් සුළඟ කියන්නේ හිම කඳු ස්පර්ශ කරමින් සමන් වෙන සිසිල් සුළඟ තමයි මේ දෙසට යොමුවන්නේ. નિરાයාසයෙන්ම සිසිල් බවක් ඇති වෙන මොකද විසක් පොය කියන්නේ විසක් මාසය කියන්නේ ටිකක් සැරයි. ඉතින් වසන්ත කාලේ වුණාට ටිකක් සැරයි. ඉතින් සීතල කාලේ තමයි මේ මිනිසුන්ට ඊස දරා ගන්න බැරි. රස්නි කාලේ හොඳයි කියනවා. ඉතින් ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ වැඩි ගමනේ පළවෙනි වරට බුදු කෙනෙක් ඇටියට වැඩියාම දුම් ප්‍රකාශයක් කළා. එතකොට මේ ගමට වැඩියන් පස්සේ තවත් සිදුවීම් බොහෝමයක් සිද්ධ වුණා. දැන් බුදුහාමුදුරන් ප්‍රධාන 20000ක් මහරහතන් වහන්සේලා දැන් වැඩලා ඉන්න දැන් කොහේ ඉන්නේ? වැඩින්නේ කොහේ? නේද? අපිට මතකයි නීග්‍රෝ දහරාමේ කියන පන්සල. ඒ නීග්‍රෝ දහරාමේ පූජා කළා කියලා අපි අහලා තියෙනවා. ඒ ඊයේ බලාගෙන ආවේ නීග්‍රෝ දහරාමේ නේද? දැන් ওই වටයක් කැරකුණා ගන්න දැන් ඒක අවස්ථාව දැන් ඉන්දියාවේ තියෙන කපිලවස්තු නේපාලයේ තියෙන කපිලවස්තු ගැන වචන කීපයක් මම මතක් කරන්නම්. ඉන්දියාව සහ නේපාලය කියලා පස්සේ කාලේ හැදිච්ච නම් දෙකක් නේ. ඉස්සර ජම්බුද්වීපයේ මේ ශාක්‍ය ජනපදයේ කපිලවස්තු පුරේ. එතකොට දැන් රටවල් ගොඩාකට බෙදලා ගියානේ මේ දඹදිව නේද? ඇෆ්ගනිස්තානයේ ඉඳලා ටිබෙටේ ඉඳලා ටිබෙටුයි ඇෆ්ගනිස්තානයේ අතර තියෙන කොහොම දඹදිව. දැන්ට භූටානයේ නේපාලයේ බංග්ලාදේශ පාකිස්තානයේ ඉන්දියාවේ කොහොම ඒ කාලේ ජම්බුද්වීපේ. එතකොට ඊයේ අපි බලාගෙන ආපු කපිලවස්තුව හරියට මෙතන ඉඳලා කිලෝමීටර් 7ක් තමයි තියෙන්නේ. 7යි තියෙන්නේ. එතකොට දැන් නීග්‍රෝ දහරාමේ කොටසක් මෙහෙත් තියෙනවා. දැන් එතනට අපි පස්සේ යනවා. එතන ඉඳලා කිලෝමීටර් 3ක් වගේ යනවා තියෙන්නේ. එතකොට ලංකා රජමහා විහාර දැන් මහා විහාරයේ ඇවිද්දාම අපට මතකයි නේද? අරමස්ථානේ මහා විහාරේ ඒ වගේ ශාල භූමියක් තමයි මේ 20000ක් මහරහතන් වහන්සේලා වෙනුවෙන් සුදු රජා පූජා කරපු පන්සල. පොඩි පන්සලක 20000ක් කොහොම ඉන්නේ නේද? ඉතින් ඒ තරම් විහිදිච්ච දැන් රටවල් බෙදීම නිසා ඒවා කෑලි කෑලි වලට කැඩලා ගිහිල්ලා කොටසක්. ඒ කොටසක් මේ දැන් ආපු පාරේ හැටියට නම් හිතා ගන්න ඕනේ.
දැන් කිලෝමීටර් 80ක් ඇවිල්ලා තියෙනවා ඊයේ කපිලවස්තුවේ ඉඳලා. දැන් මම මගදී පෙන්නන්නත් ඇතුව ඊයේ බලාගෙන ආපු කපිතෙන් යනින්ගම මම පෙන්නන්න. එතන ඉඳලා කිලෝමීටර් 5යි තියෙන්නේ. දැන් මේ ආපු පාරෙමයි. පස්සේ මම කියන්නම්කෝ ආපුවාම දැන් ආපු යනකොට ඒ පාර ආයෙ අහු වෙනවා. ඊයේ බලාපු කපිලවස්තුවට කිලෝමීටර් 5යිද නේද තියෙන්නේ. දැන් හොඳම උදාහරණය හැටියට අපිට ලංකාවේ කොළඹ කියලා ගත්තාම පස්සේ නේද මොරටු පාලමේ ඉඳලා දැන් හිතා ගන්නකො මොරටු පාලමේ ඉඳලා කැලණි පාලම දක්වා කොළඹනේ අන්න ඒ වගේ තමයි එතකොට ඒ ආවට අහු වෙන ගල් කිස්ස මේ කුල්ලු පිටිය මේ වැල්ලවත් නේද කුටුව නාරහෙම් පිට ඔක්කොම අන්න ඒ වගේ තමයි මේ කපිලවස්තුවටත් වෙලා තියෙන්නේ එකම කොළඹ ඒ කපිලවස්තු නගරයේ තියෙන ගම් නගර තමයි මේ අපිට අහුවෙන්නේ මේ යන්නේ ගමනේ. ඉතින් මේ කපිලවස්තු පුරේ ඒ නීග්‍රෝ ධාරාමේදා සුදෝම් රජුලා ප්‍රධාන කුටේ ඥාති එකතු පාදා වෙලා පූජා කළා. ඉතින් ඒ නීග්‍රෝ ධාරාමේ තමයි ඊගාවට රහසේ වැඩ වාසය කළේ. ඒ නීග්‍රෝ ධාරාමේ වැඩ ඉන්නකොට තවත් සිදුවීම් බොහෝමයක් සිද්ධ වුණා. දැන් ඒවා අපි නීග්‍රෝ ධාරාම කොටසේම ගිහිලා අහගමු නේද? දැන් එතනටත් යන්න ඒ ස්ථානයේ ගිහිල්ලා බලලා නේද? ඒ භූමියේ ස්පර්ශ වෙනකොට තමයි ඒ වටිනාකම තියෙන්නේ. ඉතින් එදා බුදුහාමුදුරා 20000ක් මහරහතන් වහන්සේලා එක්කලා මේ ස්ථානෙට පළවෙනි වට වැඩම කළා තියෙන්නේ. ප්‍රවිෂ්ඨ වෙලා තියෙන්නේ. ඒ නිසා මේ භූමිය මහන්සේ බුදු කෙනෙකු හැටියට උන්වහන්සේගේ සිරිපහ පහස කපිලවස්තු ලබා දීපු පළවෙනි භූමිය මේක. ඉතින් උපන්දා ඉඳලා නේද උපන්දාත් මේ භූමිය තමයි මහන්සේගේ පාද ස්පර්ශය ලබා දුන්නේ. ඉතින් උපන්දා ඉඳලා බුද්ධත්වයේ ලබා ගැනීමත් එක්ක ඒ අඛණ්ඩ ඉතිහාසයක් අඛණ්ඩ සම්බන්ධතාවයක් තියෙන මාලිගා පරිසරය තමයි මේ අපි ඉන්න මේ භූමිය. ඉතින් වර්තමානික තොරතුරු ගැන චූට්ටක් අහනවා නම් මේ හතර දෙහැම කැණින් කළා තියෙනවා. එක එක කාලෙට එක එක පුරාවිද්‍යාඥයෝ ඇවිල්ලා කැණින් කළා තියෙනවා. ඒ පුරාවිද්‍යාවේ වර්තමානයේ ප්‍රධානියා තමයි රුබින් කනින්හෑම්. කවුරුත් අහලා ඉන්නේ ජෙනරල් කනින්හෑම් මහත්තයාගේ මුණුපුරා. ඒ ඇවිල්ලා තමයි බොහෝමයක් මේ කැණින් කරන්නේ වර්තමානයේ දැන් වසර කීපයකට පෙරත් ඇවිල්ලා කැණින් කළා. කැණින් කරපු වෙලාවේ මේ හතර දිහාම හම්බෙලා තියෙන විහෙර විහාර. මොකද මේ මාලිගාව කියලා අපි බලන්න ආවට විහෙර විහාර මේ මොකද? දැන් මේ ගඩොල් අපිට පේන තේන ගඩොල් ඔක්කොම පස්වෙනි සේවසටයි තියෙනවා. මොකද? ඒකත් කියන්නේ මොකද මේ පස්සේ කාලේ දැන් විදුඩව කුමාරයාගෙන අහල් තියෙද්දි මම ඊයේ කිව්ව නේද මේ ශාක්‍ය හා කෝලී වංශී අතර පමණයි ආවාහ විවාහ සිද්ධ වෙන්නේ කියලා. ඒකෙන් පිට ගියා කියන්නේ කොසල් රජු මහා කොසල් රජු කැමති වුණානේ මතකද? බුදුහාමුදුරේ ඥාති කෙනෙක් කුමාරිකාවක් අපේ වංශයටත් එකතු කර ගන්නවා නම් හොඳයි කියලා විවාහ යෝජනාවක් ගෙනාවා. ඒ ශාක්‍යෝ කැමති වුණේ නැහැ. නමුත් මේක කොසල් මහරජුන්ගේ යටත් ප්‍රාන්තයක් මේ. ඉතින් මහරජු කියන ඒවා අහක දාන්නත් බෑ පරම්පරාවේ හැටියට පිළිගන්නත්. ඒ නිසා තමයි 16ක් ශාක්‍ය වංශයේ 16ක් තමයි විවාහ කළ දෙතින් 16 දා උපන් කුමාරිකාව කියන්නේ කාටද? පසේ නදී කොසල් රජුන්ට. පසේ නදී කොසල් රජුන්ට. ඒ බිහිවුනේ විදුඩව ඒ විදුඩව කුමාරයා තමයි පස්සේ විනාශයක් වෙන්නේ නේද? දැන් මේ කතාව කීගේ ගියොත් එහෙම සෑහෙන වෙලාවක් යනවා උදේට. ඒ සයිට් දිග් ගහන්නේ. ඒ විදුඩව කුමාරයා දවසක් මෙහෙට ආවා. මාමලයා ගෙදරනේ නේද? අම්මයා ගෙදරනේ කියලා. ඇවිල්ලා ඉතින් මාලිගාවේ ගියා වාඩි වුණා. වාඩි වෙලා හිටිය කවුරක් කන්නේ බලන්න ආවේ. අහන්න ආවෙට වතුට්ටයක්වත් අහන්න ආවේ නැහැ කියන්නේ. නේද? එහෙම ඉන්නකොට මේක හරියන්නේ නැහැ. මම මහරජුන්ගේ පුතානේ නේද? මට මාව ගණන් ගත්තේ නැහැ කියලා නැගිටලා ගියා යට. දැන් ඉස්ස රජුරු රාජකුමාරවරු මෙහෙම කඩුවක් ගහන ගමනේ ඉන්නේ නේද?
කඩුවක් ගහගෙන තමයි ඒ ස්වරූපයෙන් තමයි අපිට දැන් මෙවිල තියෙන රජවරු කොහොමද කියලා නේද? එහෙම තමයි. එතකොට වාඩි වෙනකොට කඩුව බිමින් තියලා තමයි නැත්තම් ඇනෙනවා. එහෙම නේද? එතකොට කඩුව බිම තියාව කඩුව අමතක වුණා කලබලයට දැන් නේද? ගියාම පස්සේ කඩුව ගන්න එව්වා සේවකේ. ඒ ආවම වාඩිලා හිටිය පුටු එලකිරින් හොදනවලු. මොකද ඇහුවා ඉතින් ඒගොල්ලෝ ඉතින් ඕතොප කෙනක් දන්නේ නැහැ තොරතුරු මොකද කියලා මේ ගියේ කෙනක් දන්නේ නැහැ මෙයා කිව්වා මේ පල්ලෙහා කුලිය කෙනෙක් වාඩිලා ගියා මෙතන කියලා. ඔය තොරතුරු ගියා විදුඩව කුමාරයාට. අන්න එතනින් තමයි වෛරය වැදගත්තේ. පස්සේ විදුඩව කුමාරයා බොහෝ වාරයක් ඇවිල්ලා නේද ශාක්‍ය සමූල ඝාතනයක් මේක මල්ල දාන්න ඕන කියලා ආවා. ඒ බුදුහාමුදුරයෝ වැළකුවා නේද? 4 වතාවක් වහන්සේ වැඩම කරලා වැළකුවා. ඉතින් විදුඩව කුමාරයාගේ වෛරය සංසිඳුනේ නැහැ. ඉතින් බුදුහාමුදුරා මෙයාලා සංසාරයේ දිහා බැලුවා. මොකද මේ තරම් මේ ආයත් එක වෛරය කියලා. ඉතින් මේක කර්ම විපාකයක් කියන එක දැනගෙන ඉඳ බුදුහාමුදුරා වැඩි නැහැ. ඉතින් විදුඩව කුමාරයා ඉල්ල ශාක්‍ය සමූල ඝාතනයක් බුදුහාමුදුරා ජීවමාන කාලෙම සිදු වුණු වගේ අපි ආල්තනනේ. එතකොට මේ ඔක්කොම ඒ ශාක්‍ය වංශික රජවරුන්ට නිමාවටපත් වුණානේ. එතකොට මේව පස්සේ කාලේ විහෙර විහාර ගොඩනගලා තියෙනවා. කියන්නේ අශෝක රජුට ඇවිත් තියෙනවා මේ කපිලවස්තුවට. කපිලවස්තුවට අශෝක රජු ආපු වෙලාවේ මේවා හිටියේ දැන් මේවා ඔක්කොම බලාලා කියලා මේවා විහෙර විහාර ගොඩනගලා තියෙනවා. 84000ක් විහෙර විහාර හැදුවයි කියන්නේ මේව තමයි. නමුත් මේ භූමිය නිශ්චිතයි මෙතන තමයි මාලිගා පිහිටා තිබුණ භූමිය. නමුත් පස්සේ කාලේ ශාක්‍ය වුණාසුණන් පස්සේ මෙතන පන්සල් විහෙර විහාර ගොඩනගලා ඒ වෙනතුම් භූමියක් තමයි අපිට දැන් උඩින් අපිට බලන්න ලැබෙන්නේ. බුද්ධ කාලීන තොරතුරු රුබින් කලින්ගෑ මහත්තයාගේ වාර්තාවේ අනුව බුද්ධ කාලීන යමක් මෙතන හම්බ වෙනවා අඩි 20ක් යටින් තමයි හම්බෙලා තියෙන්නේ. දැන් වසර 4කට කලින් ඇවිල්ලා කැණෙන් කළා මේ දකුණු පැත්තේ කොටසක් එතනින් විශාල ලී කොටයක් හම්බෙලා තියෙනවා. ඒ ලී කොටේ සාමාන්‍ය සුතුම් රජුන්ගේ මාලිගාවට යොදාපු ලී කොටයක් කියලා අනුමාන කරලා ඒ රොබින් කනින්ග්හෑම් මහත්මයා එංගලන්තයට අරන් ගිහින් තියෙන එක තවම ආවේ නැහැ. අවුරුදු 4ක් වෙනවා. ඒද දන්නේ. ඉතින් මේ බොහෝ දේවල් ඒගොල්ලෝ අරන් ගිහලා ඒක පරීක්ෂා කරලා වාර්තාව තවම දුන්නේ නැහැ. ඒ වාර්තාව දුන්නාම මේ බුද්ධ කාලේ දැන් ස්කෑන් කරන නවීන තාක්ෂණය නේද? ඔක්කොම ස්කෑන් කරලා බලලා තමයි එතනින් කරලා තියෙන්නේ. එතකොට බුද්ධ කාලේ නෑ. ඒ පුරා විද්‍යාත්මක භාණ්ඩ අපිට හම්බෙන අඩි 20ක් යටින්. එතකොට මේ කොච්චර ගොඩ වෙලා තියෙනවද කියලා හිතා ගන්න පුළුවන් නේද? අවුරුදු 2500 කාලේ ඉඳලා නේද මේ ගොඩ වෙලා අන්තිමට බොහෝ කන්දක් වගේ මේක ඉස්සලා තියෙන භූමි භාගය තමයි මේ ගම් වතුර නේද? සුලිසුලක කුණාටු ඒවට අහු වෙලා ගස් කොළන් වැටලා මේ කැලෑවන් තිබුණේ ඉස්සර. මේ කැණින් කරන්නේ 1963 මේ කැණින් කියන කොහොම තිබුණේ කැලෑවක්. කැලෑවක් ටිකක් උස් බිමක් මේට වඩා උසයි. එතකොට මේක ඉතින් ඒ භූමියෙන් තමයි මේ කැණින් කිරියෙන් විශේෂයෙන් මම ඊයේ මතක් කරා ඉත්සිං හාමුදුරා ගැන නේද? චීන ජාතික ඒ හාමුදුරන්ගේ වාර්තාව වුණොත් මේ කැණින් සිද්ධ කරන්නේ. මේ දකුණු පැත්තෙන් අපිට අතීතයේ භාවිතා කරපු භගීරථී කියන ගංගාව තියෙනවා. වර්තමානයේ බාන් ගංගා කියන නාමයෙන් තමයි නදිය හඳුන්වන්නේ. ඉතින් ළඟම නදියේ තියෙන හන්ද මේ ගම් වතුර එකට මේකට ආපදාවලට අහු වෙලා කොච්චරනම් මේව ගොඩ වෙන්නේ නැතයි කියලා ඉතින් විශ්වාස කළ හැකි. ඉතින් අපේ ජීවිතේ ලොකුම ස්ථානේ නේද? අපි හිතාගෙන හිටියේ අපේ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේගේ උපන්දා ඉඳලා වසර 29 කාලයක් හැදුණු වෙද්දී මේ පොළොව මේ පස අද අපි දැතට දෙපයට ස්පර්ශ වුණායි කියලා කොහොම අතට වෙන්න. එහෙනම් මේ ටික නරඹලා අපි ආපස්සට බස් එකට ගිහලා අපි නීග්‍රෝ ධාරාවේ අනෙක් කොටස ඊයේ බලාව කොටසට අනෙක් කොටස අපි හොඳයි ඊට පස්සේ